දෙයක් තියෙනවා දවසට පොඩි වෙලාවක් හරි ඔයා ඒක පුරුද්දක් විදියට එක දිගට කළොත් ඔයාගේ මොලේ වෙනස් වෙලා ඔයා තවත් සතුටින් සංසුන්ව සහ අවධානයෙන් ඉන්න බලවත් කෙනෙක් බවට පත්වෙනවා. මේකට විශේෂ උපකරණ ඕන නෑ. සංකීර්ණ ක්‍රමවේද ඕනත් නෑ. ඕන වෙන එකම දේ ඔයාගේ හිත විතරයි. ඉතින් මොකද්ද මේ ඔයාගේ හිත විතරක් පාවිච්චි කරලා කරන්න පුළුවන් ඒ තරම් බලවත් දේ? ඒ තමයි භාවනාව. එහෙම නැත්නම් සිහියෙන් ඉන්න එක. මයින්ඩ්ෆුල්නස් කියලාත් සරලවම කියන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් ගැඹුරු. ඒ වගේම මුළු විශ්වයටම සම්බන්ධ ආධ්‍යාත්මික පැත්තට බර ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ඒත් අද අපි මේ වීඩියෝ එකෙන් නූතන බටහිර විද්‍යාත්මක රාමුව පදනම් කරගෙන භාවනාව නිසා මොලේ ඇතුළත සිද්ධ වෙන වෙනස සහ ඒ වෙනස හරහා අපේ ජීවිතවලට ලෞකික වශයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල ගැන සරලව කතා කරමු. ඒ වගේම මොකක්ද ඇත්තටම මේ භාවනාව කියන්නේ සහ කොහොමද ඒක කරන්නේ කියලාත් අපි සරලව තේරුම් ගන්න බලමු. අවසානයේ වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න. මොකද ඊළඟට මම කියන්න යන දේවල් ටිකෙන් ඔයාට තේරෙවි භාවනා කරනකොට ඔයාගේ මොළේ ඇතුළත හරියටම මොකද වෙන්නේ ඒ වෙන දේවල් වලින් ඔයාගේ මුළු ජීවිතේම ඊටමත් ප්‍රබල සහ ධනාත්මක විදිහට වෙනස් වෙන්නේ කොහොමද සහ ඇත්තටම භාවනාව කියන්නේ මොකක්ද වගේම ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම වැඩේ පටන් ගනිමු. සුබ දවසක් වේවා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ භාවනාවේ තියෙන අරුම පුදුම බලය ගැන. විශේෂයෙන්ම සිහියෙන් හිඳීමේ භාවනාව නැත්නම් මයින්ඩ්ෆුල්නස් ගැන. ඔයාටත් මේ ජීවිතේ එපා වෙලාද? ගොඩක් ස්ට්‍රෙස් වෙලාද? නැත්නම් ඔයාට ඔයාගේ අවධානය, ફોකස් එක සහ සතුට තවත් වැඩි කරගන්න බලවත් කෙනෙක් වෙන්න ඕනද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට තමයි. ඔයා භාවනා කරනකොට ඔයාගේ මොළය ඇත්තටම පුදුම විදියට වෙනස් වෙනවා. විද්‍යාවෙන් පෙන්නන විදිහට එහෙම වෙනස් වෙන ප්‍රධාන දේවල් කිහිපයක් ගැන දැන් අපි බලමු. ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මේ කොටස තමයි තීරණ ගන්න එක, අවධානය සහ ස්වයං පාලනයට වග කියන්නේ. භාවනාවෙන් මේක ශක්තිමත් වෙනවා. ඒ නිසා ඔයාට අවධානයෙන් ඉන්නත් හොඳ තීරණ ගන්නත් පහසු වෙනවා. ඇමිග්ඩලා එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ ඇමිග්ඩලා එක පාලනය කරන්නේ බය සහ ආතතිය වගේ හැඟීම්. භාවනාවෙන් මේ කොටස සංසුන් වෙනවා. ඒ නිසා ඔයාගේ බය, කනස්සල්ල අඩු වෙලා කලබල වෙන ගතියත් අඩු වෙනවා. ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් එකේ සම්බන්ධතාවය හොඳ වෙනවා. මේ DMN එක සක්‍රිය වෙන්නේ ඔයාගේ හිත තැන තැන දුවනකොට හෝ එකම දේ ගැන කල්පනා කර කර ඉන්නකොට. භාවනාව ඔයාගේ මොළයට පුරුදු කරනවා ඕනවට වඩා හිත දුවන එක සහ නරක සිතුවිලි අඩු කරන්න. ග්‍රේ මැටර් ඝනත්වය වැඩි වෙනවා. ග්‍රේ මැටර් කියන්නේ තොරතුරු සැකසීමට වැදගත් කොටසක්. භාවනාවෙන් ඇත්තටම මතකය, ඉගෙනීම සහ හැඟීම් පාලනයට අදාළ ප්‍රදේශවල මේ ග්‍රේ මැටර් වැඩි කරන්න උදව් වෙනවා. සෙරටොනින් සහ ගැබා වගේ රසායනික ද්‍රව්‍ය වැඩිපුර නිකුත් වෙනවා. මේවා ඔයාගේ මූඩ් එක හොඳ කරලා සංසුන් සහ සතුටුදායක හැඟීම් ඇති කරනවා. ඔයාගේ මොළයේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ශක්තිමත් වෙන නිසා ඔයාට වැඩ කරනකොට හොඳින් අවධානයෙන් ඉන්නත් කේන්තිය හෝ ඕනවට වඩා කෑම කන එක වගේ දේවල් පාලනය කරගන්නත් පුළුවන් වෙනවා. ඇමිග්ඩලා එක සංසුන් වෙන නිසා ඔයාට තියෙන කනස්සල්ල අඩු වෙලා ස්ට්‍රෙස් වෙන අවස්ථාවලට තවත් සාමකාමීව මුහුණ දෙන්න පුළුවන් වෙනවා. DMN එකේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා කියන්නේ නරක සිතුවිලි අඩුයි. ඕනවට වඩා කල්පනා කරන එක අඩුයි. ඒ නිසා ඔයාගේ හිතට පැහැදිලිකමක් එනවා. ග්‍රේ මැටර් වැඩි වෙන නිසා ඔයාගේ මතකයේ ශක්තිමත් වෙනවා. හැඟීම් පාලනය හොඳ වෙනවා. ඒකින් හොඳ සම්බන්ධතා ඇති කරගන්න වගේම තමන්වම හොඳින් තේරුම් ගන්නත් හැකියාව ලැබෙනවා. සතුට ගෙන දෙන රසායනික ද්‍රව්‍ය වැඩි වෙන නිසා
ඔයා ස්වභාවිකවම සතුටින් සහ සැහැල්ලුවෙන් ඉන්නවා. ඒකෙන් ජීවිතේ තවත් හොඳින් විඳින්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයාට තේරෙනවා ඇති භාවනාව කියන්නේ නිශ්ශබ්දව ඉඳගෙන ඉන්නවට වඩා ගොඩක් එහාට ගිය වැදගත් දෙයක් කියලා. ඒක ඔයාගේ මොලේ පුදුම විදිහට වෙනස් කරනවා, ඔයාගේ අවධානය වැඩි කරනවා, ස්ට්‍රෙස් අඩු කරනවා, නරක සිතුවිලි පාලනය කරලා හිත පැහැදිලි කරනවා, මතකය වැඩි කරනවා සහ ඔයාගේ මූඩ් එක හොඳ කරනවා. භාවනාව විශේෂයෙන්ම මේ මයින්ඩ්ෆුල්නස් කියන්නේ කිසිම විනිශ්චයකින් තොරව මේ වර්තමාන මොහොත ගැන හොඳට අවධානයෙන් ඉන්න එක. ඒ කියන්නේ ඔයාගේ හිතේ ඇතිවෙන අදහස්, හැඟීම් සහ ඔයාට දැනෙන දේවල් ඒවා වෙනස් කරන්න හෝ පාලනය කරන්න හදන්නේ නැතුව ඒවා වෙන විදිහටම නිරීක්ෂණය කරන එක. එහෙම නැත්නම් ඔයාට මොකක් හරි එක අරමුණක් ඕන කියලා හිතනවා නම් ඔයාගේ හුස්ම ඉහළ පහළ යන එකට සම්පූර්ණ අවධානය දෙන්නත් පුළුවන්. එතනදී බලෙන් හුස්ම පාලනය කරන්න නොයා ස්වභාවිකවම ඉහළ පහළ යන හුස්ම දිහා තමයි බලාගෙන ඉන්න ඕන. මේ එකක්වත් මුල් කාලයේදී 100% නිවැරදිව එක දිගට කරන්න බෑ. හිත නිතරම මේ අත දුවනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. එහෙම වුණාම නැවත නැවතත් හිත තමන්ගේ අරමුණට ගන්න. ආයෙත් බලාගෙන ඉන්න. කාලය ගැන හිතන්න එපා. මුලින් තත්පර කීපයක් හිටියත් ඇති. ටිකෙන් ටික පුහුණුව එක්ක වැඩි කාලයක් මේ දේ කරන්න පුරුවන් වෙනවා. එතකොට දවසේ පැය 24ම වුණත් Taman කරන දේවල් මත සිහිය පිහිටවන්න පුළුවන් තත්වෙට ඔයාපත් වේවි. එහෙම නොවුනත් ඒක ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. මේක හරියට ඔයාගේ මොලේ මාංශ පේශිවලට ව්‍යායාම කරනවා වගේ. ඔයාගේ හිත සංසුන්ව සහ අවධානයෙන් තියාගන්න පුහුණු කරන එකක්. හොඳම දේ තමයි ඔයාටත් මේක දැන්ම පටන් ගන්න පුළුවන්. දවසට පොඩි වෙලාවක් වෙන් කරලා. ඉතින් මොකද හිතන්නේ? ඔයත් අද ඉදම්ම වැඩේ පටන් ගන්නවද? නැත්නම් ඔයා කලින් ඉඳලම භාවනා කරන කෙනෙක්ද? එහෙමනම් ඔයාගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරලා අපිත් එක්ක බෙදා ගන්න. ඒක අලුත් අයටත් පොඩි මොටිවේෂන් එකක් වේවි. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා මම කලින් කරපු වීඩියෝසුත් බලන්න. තවත් මේ වගේ ඔයාගේ වර්ධනයට හේතු වෙන වැදගත් දේවල් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් ෆලෝ කරන්න.